මැරෙන්න කලින් මිනිස්සු තේරුම් ගන්නටත් ඕන මේ කාරණේ. එක සහ තේරුම් නොගන්නම කාරණේ. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ කියන එක. මිනිස්සෙක් වෙලා ඉපදුනාම මැරෙන්න කලින් තේරුම් ගන්න ඕන එකක් තමයි ඇයි මිනිස්සු වෙලා ඉපදුනේ කියන එක. 6-4 දන්න කාලේ ඉඳන් අපේ ජීවිතේ අපි නාස්ති කරගන්නේ මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය. මිනිස්සු කල්පනා කරන්න ඕනේ අපේ පින්නතුන් හිතන්න ඕනේ ජීවිතේ වැඩිපුරම නාස්ති වෙන්නේ අනුන් හින්දාද තමන් හින්දාද කියන එක. වැඩිපුරම අපි අපේ ජීවිතේ නාස්ති කරගන්නේ අනුන් හින්දා. අනුන් නිසා. මිනිස්සු හොඳටම දන්නවා සත්පුරුෂ පින්නතුනේ ප්‍රධාන අකුසල මූල 3 සාකච්ඡා කරමු බලන්න. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. නිතරම ද්වේෂය ඇති වෙන්නේ කවුරු හින්දාද? අපි කවදාවත් දැන් මේ දහවල් ආහාරය අරගෙන ගෙදර ඉන්නවා කියමුකෝ නිවි හැනහිල්ලේ. මිනිස්සුන්ට කවදාවත් කේන්ති යනවද තනියම ඉන්නකොට? නැහැ. මිනිස්සුන්ට කේන්ති යන්නේ තව කෙනෙක් ඉන්න ඕනේ. මිනිස්සුන්ට කේන්ති යන්නේ අනුන් නිසා. අඩුම තරමේ අපි හඳුන්නේ ගෙදර ඉන්න පූස බල්ලා හරි ඉන්න ඕනේ. ගෙදර අඩුම තරමේ ඔබතුමාගේ උදාහරණය බොහොම කාලෝචිතයි. මිනිස්සු කැම ටික අතට අරගෙන පතට අත තියනකොටම ගෙදර ඉන්න පූස කෑ ගහනවනේ. එතකොට මිනිස්සුන්ට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. ඊට පස්සේ මිනිස්සු වෛර කරන්නේ කාටද? අපි කවදාවත් අපි අපිට වෛර කරනවද? මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ අනුන්ට. මිනිස්සු දෙස් දෙවොල් තියන්නේ අනුන්ට. කල්පනා කරලා බලන්න පින්නතුනේ තේරුම් අවබෝධකම් තියෙන කාලේ ඉඳන් ඇඬුවනම් ඇඬුවේ කවුරු හින්දාද? අපි ගැන හිතලා අඬන අවස්ථා බොහොම අල්පයි සල්පයි. එහෙමනේ. මිනිස්සු අඬන්නේ අනුන් හින්දා. දැන් ඔය මහත්තයා දැන් ඔය කරුණු සියල්ලම ආධ්‍යාත්මික කාරණානේ. సంతానගත සිතුවිලිත් එක්ක උඩ යට එන කාරණා. නමුත් භෞතික ලෝකේ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? මිනිස්සුන් තමන්ගේ ජීවිතේ මේක හරි සංවේදී සිද්ධියක්. සැප සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ අනුන් මත. දැන් උදාහරණයක් විදිහට බලන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බොහොම පහසුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. අපේ ගෙවල් දොරවල් වල තියෙන රන් රිදී ආභරණ තියෙනවනේ. ගෙදර ඉන්නකොට ඔය තියෙන්නේ කබඩ් එක ඇතුළේ දැන් ගෙල්ලගෙන දින්නේ. මිනිස්සු ආරක්ෂිතව තැම්පත් කරලා තියෙන්නේ. ඒවා පළඳින්නේ මිනිස්සු අනුන්ට පේන්න. කවදාවත් අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් බලලු කරා බුද්ධාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ මේ අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. ඊළඟට මිනිස්සු ගෙවල් දොරවල් අලංකාර කරන්නේ. ඒක තමන් නිදාගන්න කාමරය තමන්ගේ කුස්සිය කවදාවත් පිළිවෙලට පිරිසුදුව මේ මාබල් ටික අල්ලලා හොඳ මෙට් එක එහෙම නිදාගන්නේ නැහැ. මිනිස්සු වැඩිපුරම වියදම් කරන්නේ අනුන්ට පේන හරියට. ඉගෙන ගන්න ඕන කාරණයක් තමයි, තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත.